මම මේ වීඩියෝ එකත් කරන්නේ අපේ 2 වසරේම චූටි බබාලට තමයි. හරි. දැන් ඔයාලගේ පළවෙනි පාඩම මම කියලා දුන්නානේ. මොකද්ද පළවෙනි පාඩම? අපි දහම් පාසලට යමු. ඒ කියන්නේ අපේ දහම් පාසල ගැන තමයි ඔයාලගේ පළවෙනි පාඩමෙන් කතා කරේ. ඔන්න දැන් මම ඔයාලගේ දෙවෙනි පාඩම උගන්වන්නයි හදන්නේ. හරිද? ඔන්න පුතේ එහෙනම් ඔයාලගේ දෙවෙනි පාඩම ගන්න. මොකද්ද ඔයාලගේ දෙවෙනි පාඩම? තෙරුවන් සරණ යමු. ඔන්න ඔයාලගේ දෙවෙනි පාඩම තෙරුවන් සරණ යමු. මගේ පුතාලා දන්නවද තෙරුවන් කියන්නේ මොනවද කියලා? නෑ. හරි. ඔන්න මං එහෙනම් දැන් කියලා දෙනවා. ඔන්න අපි ඉස්සරෝම යමු. ඔයාලගේ දෙවෙනි පාඩමේ පළවෙනියට තියෙන කවියට. මොකද්ද තියෙන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. ඔන්න පුතේ ඔයාලට අර කියපු තෙරුවන් වල පළවෙනි රුවන මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ පළවෙනි රුවන තමයි බුද්ධ රත්නය කියලා කියන්නේ. හරි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ. අපි ගාථා කියනකොට කියනවා නේද? පන්සිල් ගන්න කලින් මම පුතාලත් කියනවා නේද? ඒ කියන එකේ සිංහල තේරුම තමයි පුතේ නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි කියලා කියන්නේ. හරි. ඔන්න මම දැන් පුතාලා කියන්න මට බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි වඳින්නේ කාටද? අපේ බුදු සාදුට බුදුහාමුදුරුවන්ට. තේරුණාද? හරි. ඔන්න මම දැන් දෙවෙනි කවියට යනවා ඔයාලගේ. ඔයාලත් ඔය දෙවෙනි කවිය බලා ගන්න ඕනේ. මොකද්ද තියෙන්නේ? ධම්මං සරණං ගච්ඡාමි නමස්කාර වේවා ධම් රුවනට සෑමදා මම ධම් සරණ යමි. ඔන්න පුතේ ඔයාලට කිව්ව තෙරුවන් වල දෙවනි රුවන තමයි ධම් රුවන කියන්නේ. කියන්නේ ධර්ම රත්නය කියලා කියන්නේ. ධම්ම රත්නය කියලා අපි වදින්නේ කාටද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට. තේරුණාද? ඔන්න ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම තමයි නමස්කාර වේවා ධම් රුවනට සෑමදා මම ධම් සරණ යමි කියලා කියන්නේ. ඔන්න පුතේ අපි තුන්වෙනි රුවන ගැන බලමු. මොකද්ද තුන්වෙනි රුවන? සංඝං සරණං ගච්ඡාමි නමස්කාර වේවා සංඝ රුවනට සෑමදා මම සංඝ සරණ යමි. මොකද්ද තුන්වෙනි රුවන? සංඝ රුවන කියන්නේ සංඝ රත්නය. හරි. සංඝං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම තමයි පුතේ නමස්කාර වේවා සංඝ රත්නයට හැමදාම මම සංඝ රත්නය සරණ යමි කියලා කියන්නේ. එතකොට පුතේ කවුද අපි මේ සංඝ රත්නය කියන්නේ? අපේ පන්සලේ ඉන්න සාදුලා. යාලට තමයි අපි සාදුලාට වඳිනවා නේද? ඒ කට්ටිය තමයි අපි සංඝ රුවන කියලා හඳුන්වන්නේ. එතකොට ඔයාලගේ දෙවෙනි පාඩම තෙරුවන් සරණ යමු. ඔයාලගේ දෙවෙනි පාඩමේ තියෙන තෙරුවන් මොනවද පුතේ? බුදු රුවන, ධම් රුවන, සංඝ රුවන කියලා කියන්නේ තෙරුවන් වලට තමයි. මොනවද? ආයෙත් මම කියනවා තෙරුවන් කියන්නේ මොනවද? බුදු රුවන, ධම් රුවන, සංඝ රුවන. හරි. ඔන්න ඔයාලත් මේකේ තියෙනවා වගේ තෙරුවන් වල චිත්‍රයක් අඳින්න ඕනේ. හරිද? මේ තියෙන්නේ තෙරුවන් සරණ යමු කියලා ඔයාලගේ පාඩමේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ රූපෙකුයි, ධම් රුවනේ රූපෙකුයි, සංඝ රුවනේ රූපෙකුයි. ඔන්න ඔයාලා කැමති රුවනක චිත්‍රයක් ඇඳලා තියන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මම ඔයාලගේ අනිත් පාඩම අරන් එනකම් මගේ පැටවු ටික සේරටම තෙරුවන් සරණයි.